ඔයාලා පොඩ්ඩක් හරි මේ ගැන හිතුවද? අයියේ දැන් තෙල් පොලිමත් අඩු නිසා QR එකෙනුත් තෙල් හම්බෙන නිසා හයර් එකක් එහෙම දුවා ගන්න ලේසි ඇති නේද? මොන හයර්ද මහත්තයෝ ඔය තෙල් ටිකෙන්? සතියටම හම්බෙන තෙල් ටික දවස් දෙකක් යනකොට ඉවරයි. ඉතුරු දවස් 5ෙම වාහනේ ගෙදර නිකන් තියන්න වෙලා තියෙන්නේ. අපි මේක රස්සාවක් විදිහටම තෝරගත්ත මිනිස්සු. දරුවන්ගේ කෑම බීම, බෙහෙත් හේත්, ගෙවල් වල වියදම්, වාහනේ රෙපයා, ඒ මදිවට ලීසින් වාරික. අනේ මන්ද මහත්තයෝ මේ හැමදේම කරන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. හැමෝම හැම ක්ෂේත්‍රයක් ගැනම කතා කරනවා. හැබැයි මේ රස්සාව විතරක්ම කරලා ජීවත් වෙන අපේ වගකීම ගන්නෙ කවුද? අපි මේ ප්‍රශ්නේ කියන්නේ කාටද? මේ ගැන බලන්නේ කවුද?